හායි අපි බලමු කොහොමද සාර්ථකව අතුපද්දයක් සිද්ධ කරන්න කියලා. මේකට අපිට ඕන වෙනවා පොලිතීන් එකක්, කතුරක් කරත් සැකටේර එකක්, බ්ලේඩ් තලයක් හෝ වෙලන පොලිතීන් සහ අපි තෝරගත්ත අංකුරය. මේ තියෙන අපි තෝරගත්ත බීජ පැලය මම බද්ධ කරන්නේ අඹ පැලයක්. මේ තියෙන අපි අතු කැබැල්ල මේක අංකුර සහිත එකක් වෙන්න ඕනේ. හොඳට නිරෝගී ශාඛ එකක් වෙන්න ඕනේ. මුලින්ම අපි බීජ පැලය අරගෙන මේකේ වියතක් විතර මූල තියලා අපි මෙතනින් කපා ගන්න ඕනේ. මම කතර භාවිතා කරලා නෙමෙයි කපාගන්නේ. සෙක්‍රටේරියක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. හොඳින් තියුණු එකක් ඕනේ. මේ ආකාරයෙන් කපා ගන්න ඕනේ. කපා ගත්තට පස්සේ මේ ආකාරයෙන් තමයි අපිට දිස්වන්නේ. ඊට පස්සේ බ්ලේඩ් තලය අරගෙන හරි මැදින් මේක සෙන්ටිමීටර එකමාරක් විතර වගේ ඇතුළට පලා ගන්න ඕනේ. පලා ගත්තට පස්සේ මේ ආකාරයෙන් තමයි දිස්වන්නේ. ඊට පස්සේ අපි බද්ධ කිරීමට ගන්න අතු කැබැල්ල හොඳින් මේ වගේ කොළ ටික ඔක්කොම කපා ගන්න ඕනේ. කොළ තියෙන්න බෑ. එහෙම වුණොත් අතුපද්දේ සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කොළ කපාගත්ත අතු කැබැල්ල අරගෙන අපේ බ්ලේඩ් තලකින් තියන විදිහට මේක V shape එකට මේක කපා ගන්න ඕනේ. මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. හරි බයෙන් තමයි මත් කපන්නේ බ්ලේඩ් තලේ කොහේ ඇඟිල්ල කපලා ගියොත් කියලා බයෙන් තමයි කපන්නේ. දැක්කද වැඩිපුර කපනවා. එහෙනම් මේක හරීම පරිස්සමෙන් කරගන්න ඕන දෙයක්. අපි කපා ගත්තට පස්සේ මේ ආකාරයෙන් තමයි මේක දිස්වන්නේ. ඊට පස්සේ අපි කපාගත්ත අංගුරය අපි අර පලාගත්ත බීජ පැලයට තියලා බීජ පැලයත් එක්ක හොඳ සම්බන්ධ කරන්න මේ ආකාරයෙන් සම්බන්ධ කරන්න ඕනේ.
ඊට පස්සේ අපි අර පොලිතින් කැබල අරගෙන පහළ සිට ඉහළට තමයි බද්ධ කිරීමේදී පැලයක් වෙලන්නේ. පැලයක් බද්ධ කිරීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද එක පුංචි පියවරකින් අපේ බද්ධය අසාර්ථක වෙන්න පුළුවන්. හොඳින් තදින් වෙලන්න ඕනේ. මොකද මේක හරියට බුරුල්ලට තිබුණොත් බද්ධය සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක බද්ධ කිරීමේදී වියලි කාලය තමයි හොඳම බද්ධ කරන්න. වාර්ෂා කාලයේදී අපි සාමාන්‍යයෙන් අතු බද්ධ කිරීම සිද්ධ කරන්නේ නැහැ. වෙලා ගත්තට පස්සේ මේ ආකාරයෙන් තමයි දිස්වන්නේ. ඉන්පසුව නැවතත් පොලිතින් කැබල්ලක් රැගෙන මේ ආකාරයෙන් එය ආවරණය කර යුතුයි. ඒ ආවරණය කරපසු මේ ආකාරයෙන් තමයි දිස්වන්නේ. මේ සූර්යාලෝකය ලැබෙන ස්ථානයක තමයි තියන්න ඕනේ.